ආයුබෝවන් කියලා පිළිගන්නවාද අපේ විශ්ව ගවේෂක YouTube channel එකට. ඉතින් අද අපි කතා කරන්න යන්නේ සමාජයේ තදින් මුල් බැසගෙන තියෙන අපලකාරී කේන්ද්‍රයක් විදිහට සමාජයේ කතිකාවට ලක් වෙලා තියෙන කාලසර්පයෝගී කේන්ද්‍රය ගැනයි. කාලසර්පයෝගී කේන්ද්‍රය කියන්නේ රාහු සහ කේතු යන දෙදෙනාට මැදි වෙලා සියලුම ග්‍රහයන් එක පැත්තකට විතරක් කොටු වෙලා තියෙනවා නම් ඒක කාලසර්පයෝගී කේන්ද්‍රයක් විදිහට තමයි ජ්‍යොතිර්විද්‍යාවේ සඳහන් කරන්නේ. එතකොට කාලසර්පයෝගී කේන්ද්‍රයක් විදිහට සඳහන් කරාම සමාජයේ තියෙන මතය තමයි එවන් කේන්ද්‍රලාභීෙක්ට කිසිදු ඵල ප්‍රයෝජනයක් ඇති ජීවිතයක් ගත කරන්න බෑ කියන එක තමයි සමාජ මතය. නමුත් මා කළ ගවේෂණ අනුව ඒකේ වැරද්දක් තියෙනවා. මට හම්බෙච්ච කාලසර්පයෝගී කේන්ද්‍රවල ඔවුන් සතු තිබුණ ධෛර්යය සහ ඔවුන් තනිව ජීවත් වීමේ තිබුණේ ගැඹුරු ආත්ම විශ්වාසය මට හිතුණා ඒක දකින්නකොට තවදුරටත් මේ කාලසර්පයෝගී කේන්ද්‍ර ගැන අධ්‍යයනයක් කරන්න. ඉතින් මම කරේ මේ කාලසර්පයෝගී කේන්ද්‍ර කිහිප දෙනෙක් එකතු කරගෙන ඒ අයගේ ජීවිත ගැන විශ්ලේෂණයක් කරගෙන. එතෙන්ද මට හම්බ වෙනවා කාලසර්පයෝගී කේන්ද්‍රය සහ කාල අමෘත යෝගය කියලා තවත් කාලසර්පයෝගී විදිහටම තියෙන කාල අමෘත යෝගය කියන තවත් කේන්ද්‍ර විශේෂයක් මට හම්බ වෙනවා. නමුත් කාලසර්පයෝගී සහ කාල අමෘත යෝගී වුණාට ඒකේ ප්‍රතිඵලවල මහ වෙනසක් නැහැ. නමුත් අපි ගත්තාම කාලසර්පයෝගී කේන්ද්‍රයක් කිව්වහම අපි හිතනවට වඩා දැන් අපි ගත්තොත් ඕනෑම දිශාවකට එක් පැත්තකට කොටු වෙලා තියෙනවා නම් ඒක කාලසර්පයෝගී කියලා බහුතර ජ්‍යොතිර්වේදීන් හඳුනා ගන්නවා. නමුත් විපාක දෙන සහ ඵල දෙන විපාක සහ ඵල දෙන දෙවර්ගයක් තියෙනවා මේ කාලසර්පයෝගී කේන්ද්‍රවල. කාල අමෘත යෝගය කියන ස්වභාවයෙන් පිහිටියොත් ඔබේ කේන්දරේ මේ කාලසර්පයෝගී කියන මේ විදියට කියන්නේ රාහු සහ කේතුට මැදි වෙලා තිබුණොත් කාල අමෘත යෝගී තත්ත්වයක් නම් තියෙන්නේ ඒකේ ප්‍රතිඵලය යම් වෙනසක් තියෙනවා. පැහැදිලිව. මොකද අපි ගත්තාම සියලුම ග්‍රහයන් පාපී කොටුවල විතරක් නම් ඉන්නේ. අපි කියන පාපී කොටුවල ඉන්නවා නම් රාහු සහ කේතු මැදි වෙලා ඒක තමයි අසුබ ඵලගෙන දෙන ඉතාමත් දැඩි අසුබ ඵලගෙන දෙන කාලසර්පයෝගයක් වෙන්නේ. නමුත් එක් පැත්තක සුබ කොටුවලට මැදි වෙලා තියෙනවා නම් ඵල දෙන කොටුවලට මැදි වෙලා තියෙනවා නම් ග්‍රහය ටික අන්න ඒකේ සුබ ඵලගෙනක් දෙන කාලසර්පයෝගයක් තියෙනවා. ඒ කියන්නේ තාම ධෛර්යවන්ත කාන්තාව ධෛර්යවන්ත ජීවිත මිනිසු බිහි කරන කාලසර්පයෝගයක් තියෙනවා. කියන්නේ කාලසර්පයෝගී කිව්ව පමණින් ඒක මිනිස්සෙක්ගේ ජීවිතේ ලැබෙන පාපී අවස්ථාවක් නෙවෙයි. ඒකට වඩා ඒක සුබ ඵලගෙනක් දෙන අවස්ථා අනිත් සීලු කේන්ද්‍ර වලට වඩා මහා ඉදිරියට යන්න පුළුවන් සුබ ඵලගෙනක් දෙන අවස්ථා තියෙන ග්‍රහ පීඨීන් තියෙනවා. නමුත් රාහු සහ කේතුර මැද වෙලා. ඉතින් මේ ගැන හරි විශ්ලේෂණයක් කරනකොට කාටවත්ම අදහසක් ඉදිරිපත් කරන එක වැරදි. මේක පාපී කේන්ද්‍රයක් කියන එක. මගේ මතය කේන්ද්‍රයක් ගත්තාම අපි ඒක විශ්ලේෂණය කරන්න ඕනේ. සෑහෙන ගැඹුරින් විශ්ලේෂණය කරලා තමයි අපි කේන්ද්‍රයක් පිළිබඳ පලාපල කටනයක් කරන්න ඕනේ. එහෙම නැතුව මතු පිටින් බලලා කරන මේ නැත්තම් අපි ගන්න පොදු පලාපල වලින් හරි අපි මනින්න හදනවා නම් ජ්‍යොතිර්වේදය ඒක ජ්‍යොතිර්වේදයට කරන බලවත් තාමත් බලවත් අලෝරයක්. ජ්‍යොතිර්වේදීක් විදිහට ඒ නුසුදුසු ක්‍රියාවක්. මගේ අදහස. මොකද අපි සාමාන්‍ය බලමු මේ ෆොටෝ වල ඉන්න ග්‍රහයෝ සහ ඒ දේවල් මතින් අපිට කියන්න බෑ. අපිට මහදසා තියෙනවා අතුරු දසා තියෙනවා. මේ වගේ මේ දසා සහ ග්‍රහයෝ ගොඩක් පැටි බලලා තමයි අපි කේන්ද්‍රයක් ගැන විශ්ලේෂණය කරන්නේ. විශ්ලේෂණය කළා තමයි පැහැදිලි ඒකට ප්‍රතිඵලයක් අපිට කේන්ද්‍ර ප්‍රතිඵලයක් කියනකොට ඒක නිශ්චිත ලෙස කියන්න පුළුවන් වෙනවා.
නිශ්චිතව කියන්න බැරි නම් ඒ විදිහට අපි කේන්දර විශ්ලේෂණය කරන්න හොඳ නැහැ. ඉතින් මේ මෑත දිනකදී මට මගේ කේන්දරයක් බලන්න ආපු කාලසර්පයෝගී කාන්තාව කියලා මට දැනුවත් කරනවා මම මේ කේන්දරය අරන් ගියාම හැමෝම මේ කේන්දරේ විසි කරනවා. ඒ කියන්නේ මේක බලන්නේවත් නැහැ. අල්ලලා වීසික් කරලා දානවා. අනේ මහත්තයෝ බලලා මට කියන්න. මේ කේන්දරේ ඔය කියන තරම් නරක එකක්. මොකද කියන්නේ මොන තරම් වැරදිද? කාලසර්පයෝගය හෝ හතර කේන්දරේ පාළුවෝ මේ ලෝකෙට බිහි වෙන කිසිම ජීවියෙක් ස්වභාව ධර්මයේ අසාධාරණයක් කරලා ලෝකෙට බිහි කරන්නේ නැහැ. හැම කෙනෙක්ටම මොකක් හෝ සාධාරණයක් කරලා තියෙනවා. ඉතින් කේන්දරයක් කාලසර්පයෝගී කියලා විසි කරලා දානවා නම් ඒ ගැන විග්‍රහයක් කරන්න නැත්නම් ඒක ජ්‍යොතිර්වේදයේ තියෙන විශාල අඩුපාඩුවක්. ඉතින් මම මේ කේන්දරය අරගන්නවා. අරගෙන මම මේක විශ්ලේෂණය කරනවා. මට විශ්ලේෂණය කරනකොට මට තේරෙනවා මේක කාල අමෘතයෝගී කේන්දරයක් කියන එක. ඒතර කාල අමෘතයෝගී කේන්දරයක් කියන්නේ කාලසර්පයෝගී ස්වභාවය වුණා මේක සුබ විදියට පිටලා තියෙන්නේ. සුබ විදියට කියන්නේ බලවත් කොට තුල තමයි ග්‍රහයට කියන්නේ. පළ දෙන කොට වල. ඉතින් තනිව වුණත් ලෝකෙ පෙරලන්න පුළුවන් තරම් ශක්තියක් තියෙන පුද්ගලයෙක්. මොකද වෙලා තියෙන්නේ? මේ ගැන හරි විග්‍රහයක් නොකොට පැහැදිලි කිරීම ඉතාමත්ම වැරදි විදිහට කරපු නිසා මේ පුද්ගලයා මානසිකව වැටලා ඉන්න කාලසර්පයෝගීෙක් විදිහට. මානසික විදිහට ගන්න හොඳ නැහැ මේ කේන්දරවලින්. මොකද මේ හැම එකක්ම අපි හොයලා බැලුවොත් පොතන හරි පුද්ගලයාට පෙන්වන්න පුළුවන් සුබ කාර්යයක් තියෙනවා. හැම කේන්දරයකම අසුබ කියලා දෙයක් නැහැ. අසුබද කොටස් තිබුණත් සුබ කොටසක් තියෙනවා. ඉතින් අපි සුබ කොටස් පෙන්වලා දුන්නොත් ඒ කේන්දර හිමියට ඒ සුබ කොටස් වල තියෙන මාර්ගාරාගයෙන් යාට පුළුවන් යන්න හොඳ ගමනක්. නැත්නම් කේන්දරයක් තුළ අසුබ වෙන්නොත් මොකද වෙන්නේ? ඕ මානසික තවත් කඩා වැටෙනවා. මගේ නම් අදහස. කේන්දරයක විය යුත්තේ අසුබ කොටස් අපි හඳුනාගෙන ඒවාට කර යුතු පිළියම් දැනුවත් කිරීම සහ සුබ කොටස් කේන්දරයේ තියෙන සුබවදාදී දේවල් ඒවා තුලින් ඔහු දිරිමත් කරලා ඔහුගේ ගමන ජීවන ගමන සාර්ථක කරගෙන යන්න අපි මාර්ගය පහදා දීම තමයි මේ ජ්‍යොතිර්වේදයෙන් අපිට කරන්න පුළුවන්. ඒත් ඉදිරියේ වෙන්න තියෙන මොනවා හරි විපතක් තියෙන අපිට බේර ගන්න පුළුවන් මේක. ඉතින් ඒක නිසා මම නම් කොයිලාවකත් මේ YouTube එකටවත් මේ channel වලට දාන්නේ නැහැ. මේ ග්‍රහය මේ මිටියුත් කොට මෙහෙ වෙනවා මේ ග්‍රහය මෙහෙම මම කවදාවත් එහෙම පෙන්වන්න අදහසක් නැහැ මට ජ්‍යොතිර්වේද විද්‍යාත්මකව කේන්ද්‍ර සටහන්. ඒකට හේතුව අත වශයෙන්ම කියනවා නම් එහෙම තමුන්ටම බෑ තමුන්ගේ කේන්දරේ බලව ගන්න මේ විෂය ගැන හසල දැනුමක් නැත්තම්. විෂය ගැන හොඳ දැනුමක් තියෙන්න ඕනේ. තමුන්ට දැනගන්න. ඉතින් මේ YouTube වල views බලාගෙන මම බලනවා ගොඩක් ජ්‍යොතිර්වේදීන් මේ වැරදි වැඩේ කරනවා. මේ කොටුවේ ග්‍රහය ඉන්නවනම් මෙහෙමයි. එහෙම වෙන්නේ නැහැ. ඒකේ තවත් කොටස් බලලා තමයි අපිට විග්‍රහයක් කරන්න පුළුවන්. මතු පිටින් මේ ජ්‍යොතිර්වේදය කියන එක අපිට මතු පිටින් විශ්ලේෂණය කරන්න බෑ. ඉතින් මම නම් කියන්නේ හොඳ දෛවඥ කරා ඔබ කේන්දරේ පරීක්ෂාව කරගන්න එක තමයි ඔබ ගත යුතු නිවැරදි ක්‍රමය. නැතිනම් මේ YouTube එකේ තියෙන මේ ග්‍රහය මෙතන මේ එහෙම බෑ මේ කැලි එකතු කරලා හදන්න පුළුවන් දෙයක් නෙමෙයි. එකතු කරලා හදන්න පුළුවන් දෙයක් නෙමෙයි. අපි ජීවිතේ ගෙනාවු මහා පෙර ආත්මයේ ඉඳන් අපි අරගෙන ආපු අකුසල සහ කුසල මෙලෝ පරිසන්දීම තමයි මේ දෛව චක්‍රයෙන් අපිට පෙන්වන්නේ. කොහොමද අපිට මේ වෙලා තියෙන්නේ? ඇයි අපිට මේ විදිහට දුක් විඳින්න වෙලා තියෙන්නේ? මොනවද අපි සසරේ කර අකුසල? ඉතින් මේ දේවල් වලට අකුසල කොහොමද අපි මේ සසරේදී ගෙවා ගමන්නේ? නැත්නම් අපි ඊළඟ සසරට මේ අකුසල ගෙනියන්නේ නැහැ. ඊළඟ සසරට මේ අකුසල ගෙනියන්න අවශ්‍ය නැහැ. මේ සසරේදී අපිට ගෙවලා දාන්න පුළුවන්. ඉතින් ඒක නිසා මම කාරණේ ඉල්ලා සිටින්නේ ඔයාලගේ ඔබගේ ජන්ම කේන්දරයේ ජ්‍යොතිර්විද්‍යාවකව දන්න ජ්‍යොතිර්විද්‍යාත්මක දැනුමක් තියෙන කෙනෙක් ලව කියව ගන්න ඔය YouTube වල තිබුණ පළියට මේ ග්‍රහය මෙතන මේ ග්‍රහය මේක මේම කියලා ඔබ පටලවා ගන්න එපා. හැම අසුභයි කියන කේන්දරයක් තුළම සුභවාදී දේවල් තියෙනවා. හැම සුභයි කියන කේන්දරයක් ඇතුළම යම් අසුභ දේවල් තියෙනවා. ඉතින් මේ සුභ සහ අසුභ නිවැරදිව දැනගන්න එක තමයි ජ්‍යොතිර්විද්‍යාව තුළින් කරන්න පුළුවන්. එයින් බේරෙන විදිහ සහ සුභ නම් ඒ සුභ හෝරාවේ කොහොමද ඔබ ඒ ඇති සුභ බල ලබා ගන්න.
අසුබ නම් ඒ අසුබ කාලය තුල කොහොමද ඔබ ඒ අසුබ කාරණා වලින් මිදෙන්නේ? මෙන්න මේ වෙනුවෙන් තමයි අපි ජ්‍යොතිර්වේදිකෙන් පෙනී සිටින්නේ. ඉතින් ඔබට පුළුවන් ඔබගේ ජන්ම කේන්ද්‍ර පත්‍රය මාලව පරීක්ෂා කරගන්න මා හමුවන්න. ඒ නිවැරදිව මම සාමාන්‍යයෙන් ජන්ම කේන්ද්‍ර පත්‍රයක් පරීක්ෂා කරන්න මට දින 2ක 3ක විතර කාලයක් ගත වෙනවා එක අපිට. ඉතින් ඒක නිසා මම තෝරා බේරාගෙන තමයි මේ ජන්ම කේන්ද්‍ර පත්‍ර පරීක්ෂා කරන්නේ. මොකද පොරුවට නිකන් මුදල් මත පිහිටලා මේ විෂය කරන්න බෑ. මේ විෂය ඇවිල්ලා මිනිස්සෙක්ට යහ මාර්ගය කියා දෙන්න යහපත් ජීවිතයකට උදව් කරන්න තමයි ජ්‍යොතිර්වේදයේ තියෙන්නේ. ඉතින් මේ කාලසර්ප යෝගයක් හෝ මොනම හෝ කියන විදිහේ පාපී හනහනක් කියලා කිව්වට ඒවට රැවටෙන්න එපා. පාපී කියලා කොටසක් නැහැ. ඔය හැම එකක් තුළම මේ නිවැරදි කරගන්න පුළුවන් සුභවාදී දේවල් තියෙනවා. ඒ නිසා ජීවිතයට මුහුණ දෙන්න, දෛවයට මුහුණ දෙන්න, පෙර ආත්මේ කියන අකුසලක් තියෙනන්නේ මේ ආත්මයේ වයස අවසන් කළ යුතුමයි. ඉතින් අපි නැවතත් වීඩියෝ එකකින් මුණ ගැහෙනවා මේ වගේ විග්‍රහයක් තුළින්. නම් මට අද ඇත්තටම කියන්න ඕනුනේ කොහොමද ඔබ ඔබගේ කේන්ද්‍ර පත්‍රය පරීක්ෂා කරගන්න ඕනේ, නිවැරදි කරගන්න ඕනේ. නිසා මිනිස්සු කිව් ඵලයට ජ්‍යොතිර්වේදීන් කිව් ඵලයට අපලයි කිව් ඵලයට ඔබ කලබල වෙන්න එපා. නැතිනම් ඔබ අසුභය කිව් ඵලයටත් ඔබ කලබල වෙන්න එපා. එහෙම අසුභමවත් සුභමවත් කියලා කාරණා නැහැ. මේ දෙකම විවිධාකාරවල ඇල හැප්පීමක් තමයි ගන්න. අර මුහුදේන රැල්ල වගේ රැල්ල එනවා යනවා රැලි එනවා වගේ ඔබේ ජීවිතේ සුබත් වෙනවා අසුබත් වෙනවා. නමුත් ස්ථාවරව කිසි දෙයක් පිළිටන්නේ නැහැ. සුබ පිළිටන්නේ නැහැ අසුබ පිළිටන්නේ නැහැ. ඉතින් අපිට යන්න තියෙන ගමන එවැනි ගමනක්. ඉතින් අපි තවත් වීඩියෝ එකකින් මුණ ගැහෙමු. මාව සබ්ස්ක්‍රයිබ් කරන්න. මම ගොඩක් ජ්‍යොතිර්වේදයෙන් ඉදිරියට කතා කරන්න උත්සාහ කරනවා. සවාස්තු ඒ කියන්නේ අපි කතා කරන සූර්ය වාස්තු පිළිබඳව. වීඩියෝ එකකින් මම හම්බ වෙනකන් එහෙනම් මම ඔයාලගේ සමු ගන්නවා. ඔබට